කොහොමද ඔයාලා හැමෝටම හැමෝම පිළිගන්නවා මගේ SIS Family Life YouTube channel එකට. ඉතින් මම අද අරන් ආව වීඩියෝ එක තමයි කොහොමද අපේ පුංචි පුතු පැටියා ලැබෙන්නේදී මම අපේ කාමරය සරසගත්තේ කියලා. ඉතින් ගොඩක් අම්මලා අහනවනේ බබා ලැබෙන්නේදී කොහොමද කාමරය සරසගත්තේ කියලා. ඉතින් මම හිතුවා ගොඩක් ආර්ථික අපහසුතා තියෙන කාමරය හදාගන්න හිතන අම්මලාට මම කොහොමද අපේ කාමරය හදාගත්තේ කියලා වීඩියෝ එකක් කරන්න. ඉතින් මගේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් මගේ channel එක subscribe කරලා bell icon button එකත් touch කරලා තියන්න. එතකොට ඔයාලට මන් දාන වීඩියෝ එක දාපු ගමන්ම ඉක්මනින් බලන්න පුළුවන්. ඉතින් කාමරය හදාගනිද්දි අපි අවධානය දෙන්න ඕන වැදගත්ම කරුණ තමයි කාමරයට හොඳින් ආලෝකය වැටෙන්න ඕන. ඒ වගේම කාමරයට පින්න දූවිලි එන එකෙන් ආරක්ෂා කරන්න ඕනි. මුලින්ම කියන්න ඕන ගොඩක් කාමරය හදද්දි නම් මට ඉන්න බැරි වුණා. මොකද සිමෙන්ති ඩස්ට් එක ඊට පස්සේදී ශබ්ද ඇහෙනවා. ඒක නිසා තමයි මට මේ වීඩියෝ කරන්න බැරි වුණේ කපරාදු එහෙම කරද්දී. දැන් මේ පේන්නේ ඔයාලට කාමරේ හදලා දැන් තියෙන විදිය. දැන් බබත් ලැබිලා මාස 3ක් වෙනවා බබාට. ඉතින් කාමරය හදන්න කලින් ඒක නිකන් බ්ලොක් ගලෙන් බැඳලා කපරාදු නොකළ බිත්තියක් තමයි තිබුණේ. බිම කොන්ක්‍රීට් දාලා තිබුණේ නැහැ. ඉතින් අපි අපේ කාමරය කපරාදු කරලා පොටි ඇදලා පිලර් ගාලා තියෙන්නේ දැන්. බිම කොන්ක්‍රීට් කරලා කාපට් එකක් දාලා තියෙන්නේ. පස්සේ ටයිල් අල්ලන්න හිතාගෙන සිවිලිමට රෙද්දක් ගහලා තියෙන්නේ. පින්න දූවිල්ල එහෙම එන එකට. බිත්තිවල මම චිත්‍ර ඇඳලා ඒව ෆැබ්‍රික් පේන්ට් වලින් පාට කරලා තමයි තියෙන්නේ. අපේ අම්මා ඉතින් මැක්‍රම් හදලා දුන්නා. ඉතින් ඒවා සුළඟට සෙලවෙනකොට බබා ඒව බලන්න හරි ආසයි. ඒවත් එක්ක hina වෙනවා, සෙල්ලම් කරනවා. ඉතින් එයා ඒවට ගොඩාක් කැමතියි. ඉතින් මේ විදිහට තමයි අපි අපේ කාමරය අලංකාර කරගත්තේ. ඉතින් කාට හරි මේ වීඩියෝ එක වටිනවා කියලා මම හිතනවා. එහෙනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.